හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද වෙන්නේ ඉතින් අදත් ආව සුපිරි වීඩියෝ එකකින් ආදරෙන් පිළිගන්නවා ගේමින් Zeno YouTube නාලිකාව වෙත. ඉතින් යාළුවනේ අද අපි ගෙනාවේ චැලෙන්ජ් වීඩියෝ එකක්. අපි වීඩියෝ එකට ගිහින්ම වීඩියෝ ගැන කතා යමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා වීඩියෝ එකට ලයික් එකක් දායන්. එහෙනම් අපි යම් වීඩියෝ එකට. සුපුරුදු වාහනේ මේක යාළුවනේ අපි කරන්න යන්නේ අපි නෙළුම් පොකුණට යන්නේ නෙළුම් පොකුණ ස්ටේඩියම් එකට යන්නේ ඔය ඉක්මනට කට්ටිය නැග්ගන්න කට්ටිය ඉක්මනට පිටසර ඉරගෙන බස් ඉර දෙන්න පිටසර ඉක්මනට නැග්ගන්න ඔය ඉක්මනට නැග්ගන්නකෝ හරි ගායිස් ඉතින් මෙහෙමයි මේ වීඩියෝ එකේ වෙන්නේ චැලෙන්ජ් වීඩියෝ එකක්. ඉතින් මේකේ තියෙන්නේ මම මේ බස් එක පාරේ නෙමේ ලයිට් කණුවල වාහනවල හප්පන්නේ නැතුවම යන්න ඕන. අදාළ රූට් එකටම යන්න ඕනේ බස් එක හප්පන්නේ නැතුව. අපි බලමු මේ චැලෙන්ජ් එක අපිට කරන්න පුළුවන්ද කියලා. මට නම් ෂුවර් නෑ ඇත්තටම. මම පිළිගන්නවා මගේ ඩ්‍රයිවිං අවුල් කියලා. මොකද මට කමෙන්ට් හිටන් ඇවිල්ලා තිබ්බා ගොඩක් ඩ්‍රයිවිං අවුල් උඹ ඔක දීපන් පොඩි එකෙකුට. මෙහෙමයි ගොඩක් ආවා කමෙන්ට්. එහෙම අනවශ්‍ය කමෙන්ට් දාන අය කමෙන්ට් දැම්මේ නැතුණාට කමක් නෑ. මේ ඉතින් යාළුවනේ මේ ඩ්‍රයිවිං අවුල් තමයි. මේක මේ ඇත්ත ගේම් මේවා නෙමෙයිනේ. ඉතින් ඩ්‍රයිවිං අවුල්. සමහර කට්ටියගේ හොඳ ඇති මගේ අවුල්. ඉතින් අපි ගහලා බලමු ඉතින් මේ මොකද වෙන්නේ කියලා. මෙහෙම යද්දි ගයිස් හැප්පෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අපි යන්න මෙන්න මෙහෙම මට නම් ලේසි මෙහෙම. අන්න ඔහොම.
හරි ගයිස් ඉතින් දැක්කනේ හප්පන්න නැතුවම ආවා. මේක ඉතින් පොඩි රූට් එකක් තමයි. මම තව රූට් එකක් ගන්නවා මේකෙම. බලන් ඉමු වෙන එකක්. දැන් අපි පොඩ්ඩක් දුර යන්. අපි යමු මේකට. නැත්තම් ගොඩක් කට්ටිය ගියයි අවුල්. අර නැගන්න කට්ටිය නැගන්න. ඉක්මගල් නැගන්න. ශ්‍රීපාද නැගන්න. හරි ගයිස් ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා ශ්‍රීපාදයේ පිවිසුම. අපි යන් එහෙනම් ඒ උඩට. ඔය හැප්පෙන්නේ ළමයි බස් එක හැප්පෙනව නෙමෙයි. ඔය ගැට්ටේ උඩට දාති තමයි ටක් ටොක් ගන්නෙ. නැත්තම් ඔයාලා හිතා ඒකත් හැප්පුණා කියලා. අපි යන් එහෙනම් උඩට.
හරි ගායිස් ඉතින් ඕනේ අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දායන්, ලයික් එකක් දායන්. එන යාළුවනේ අපි සුපිරි වීඩියෝ එකකින් තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. එන අදට යනවා අපි. බයි.